අස්ලාමලයිකුම්. අපිට මේ කමෙන්ට්ස් එනවා මේ ලුණු අඹ කොහොමද හදන්නේ කියලා. අපි මේ විදිහට තමයි දැන් අඹ තියෙන කාලෙට ඒ කාලෙට දැන් අඹ ලාභේ කාලෙට එහෙම අපි මේ දැන් අඹ ගස්වල තියෙන අයට එහෙම හොඳයි. ඉස්සෙල්ලාම ලුණු අඹ වලට මේ වගේ පොඩි කෑලි කපා ගන්න. මේ වගේ කොටු මේ කෑලි පොඩි ගෙඩි නම් 4ට වගේ කපා ගන්න. මේ පොත්තත් එක තමයි කපා ගන්න ඕනේ. පස්සේ මැටි භාජනයකට දාලා ලුණු කුඩු විතරක් දාලා වහලා තියන්න දවස් 4කට වගේ. වහලා තියන්න. ඊට පස්සේ ඒකේ අර වතුර ගතියනව නේද? ඒ වතුර ටික ඉවත් කරන්න. ආයේ ලුණු කුඩු දාලා දවස් 2ක් වහලා තියන්න. ඊට පස්සේ තමයි වේලෙන්න ඕනේ. ඒ තැටියකට කෙසෙල් කොලයක් දාලා හොඳට අවුවට දාලා වේලන්න. ඊළඟට මේ වගේ මේ සිල්වර් තැටියකට දාලා චුට්ටක් දවස් 2කට වගේ වේල ගන්න. එතකොට හොඳට අවුවේ වේලෙනවා දෙපැත්තම. මේක දැන් වේලලා ඉවරයි. මේව තමයි දැන් අපි ලුණු අඹ කියන්නේ. තෙල් දාන්නේම දාන්නේ මේව දාලා තමයි. මේකට ඕනනම් අපිට කරවල ඕන එකක් දාලා මේ තෙල් දාගන්න පුළුවන්. මේක තව ක්‍රමයක් තියෙනවා. ලුණු දෙහිත් ඒ විදිහටම තමයි. දැන් මම කියපු විදිහටම තමයි ලුණු දෙහිත් දාන්නේ. දාලා මම චුට්ටක් මේ ලුණු දෙහි චුට්ටක් අර තියාගන්න. ඒ සුවඳ එන්න වගේ හදාගත්ත මේ තෙල් චුට්ටක් වැඩිපුර දාලා හොඳට තෙල් රතුනාට පස්සේ මේකට දාන්න ඕනේ චුට්ටක් බැදලා මේ අපි කුඩු කරගත්ත මිරිස් කෑලි මේ මිරිස් කරල් රතු මේ වේලිච්ච මිරිස් කරල් චුට්ටක් බැදලා කුඩු කරගන්න. ඊළඟට ඒක චුට්ටක් තෙලට දාලා කරපිංචත් චුට්ටක් බැදලා ඒකත් කුඩු කරලා තෙලට දාන්න. ඊළඟට ඒ තෙල් තමයි මේකට දාලා තියෙන්නේ. මේ ලුණු දෙහි වලට. නිකන් අපිට ඕනනම් නිකන් තියා කන්නත් පුළුවන්. සම්බෝලේ තෙල් දාන්න එම දැන් ලුණු අඹ තෙල් දාන විදිහට ලුණු දෙහි තෙල් දාන්න පුළුවන්. එහෙමනම් අපිට සම්බෝලේ හදන්න පුළුවන්. පොල් කිරි දාලා ලුණු එහෙම හීනියට කපලා අවු මිරිස් එහෙම හීනියට කපලා තක්කාලි චුට්ටක් දාලා උඹලා කඩ කුඩු දාලා මේ මිටි කිරි දාලා මේ ලුණු අඹ ලුණු දෙහි ලුණු බිලින් ඒව දාලා අපිට හොඳ සම්බෝලයක් හදා ගන්න පුළුවන්. ඒක ගොඩක් රසයි. ඔයාලා හදලා කාලා බලන්න. ඒ වගේ තමයි මේව දාලා අපිට තෙල් දා ගන්න පුළුවන්. දැන් මේ ලුණු අඹත් මේ විදිහට තමයි මම තෙල් රත් කරලා අර බැදගත්තු මිරිස් කුඩු කරලා තෙලට දාලා මේ විදිහට චුට්ටක් මම ඒකත් ඒ වගේ ටෙම්පරාදු කරලා තියා ගන්නවා. මැටි මුට්ටියක දාලා තියා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒ විදිහට ඔයාලා හදලා බලන්න. කඩිනුත් විකුණන්න තියෙනවා. මං කිව්වනේ ඔයාලට ස්වයං රැකියාවක් කරනවා නම් මේ විදිහට දෙහි කාලෙට දැන් චුට්ටක් අඩුයිනේ. දෙහි තියෙන දවස් කාලෙට මේ වගේ හදා ගන්න පැකට් කරලා විකුණ ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ලුණු අඹ. දැන් මන් දන්න ගොඩක් කඩවල ලුණු අඹ ලුණු දෙහි විකුණන්න තියෙනවා. ඔයාලාගේ ගස්වල මේ දෙහි අඹ ආවම ඒව හදලා මේ විදිහට ඔයාලාගේ පොඩි රැකියාවක් පටන් ගන්න. අස්ලාම අලයිකුම්.